අපි හැමෝම නිදාගන්න මහරෑ 12ට මුළු ලෝකෙම මහා කළුවරකින් වැහිලා නිහඬ වුණාම සමහර පාළු පාරවල් වලට අමුතුම අමුත්තෙක් එනවා. එයා එන්නේ වාහනයක නෙමෙයි. එයාගේ අඩිසද්ද පාරට ඇහෙන්නේ නැහැ. අඩුම තරමේ පාරේ ඉන්න බල්ලෙක්වත් එයාට බුරන්නේ නැහැ. මොකද ඒ අඳුරු කබායක් දාගත්ත තොප්පියෙන් මුහුණ වාගත්ත මිනිස්සයා මේ ලෝකේ කෙනෙක් නෙමෙයි. එයාගේ අතේ තියෙන පරණ තැපැල් මල්ල ඇතුලේ තියෙන්නේ අපි දකින සාමාන්‍ය ලියුම් නෙමෙයි. ඒ මල්ල ඇතුලේ තියෙන්නේ මේ ලෝකෙන් සමුගත්තු මිනිස්සු ජීවත් වෙලා ඉන්න තමන්ගේ ආදරණීයයන්ට ලියපු අන්තිම ලියුම්. සමහර මරණයන්නේ අපිට කිසිම දැනුම් දීමක් කරලා නෙමෙයි. හිතේ තියෙන තරහවල් අමතක කරලා සමා වෙන්න කියන්නවත් මම ආදරේ කියන්නවත් වෙලාවක් නොදී එකපාරටම යන්න ගිය ආත්මවලට කවදාවත් සැනසීමක් නැහැ. අන්න ඒ වගේ ආත්මවල අවසන් වචන ටික මේ අදෘශ්‍යමාන තැපල්කාරයා මහා කළුවරේ මීදුම මැදින් පරිස්සමට අරගෙන එනවා. නිමාලි කියන්නේ අවුරුදු 2කින් රැට හරියට ඇහැ පියවලා නිදාගත්ත නැති අසරණ කාන්තාවක්. එයාගේ මහත්තයා කසුන් හදිසි අනතුරකින් මැරෙන්න කලින් දවසේ රෑ මේ දෙන්න අතරේ මහා ලොකු රණ්ඩුවක් වුණා. ආයේ කවදාවත් මම ඔයාගේ මූණ බලන්නේ නැහැ කියලා කේන්තින් කසුන් ගෙදරින් ගියේ ඒ ගමන එයාගේ ජීවිතේ අන්තිම ගමන වෙයි කියලා නිමාලි හීනකින්වත් හිතුවේ නැති නිසා. ඒ වේදනාව නිමාලිගේ පපුව පිච්චුවා. තමන්ගේ ආදරණීය සැමියාගෙන් සමාව ගන්න බැරි වුණ එක ගැන නිමාලි දවස් ගාණක් ඇඬුවා. හැබැයි එදා රෑ අර අද්භූත තැපල්කාරයා නිමාලිගේ ගෙදර ඉස්සරහට ආවා. එයා තමන්ගේ මල්ලින් ගත්ත රන්වන් පාටින් දිලිසෙන ලියුම් කවරයක් කිසිම සද්දයක් නැතුව නිමාලිගේ දොර යටින් ඇතුළට දැම්මා. දොර යටින් ආපු ඒ අමුතු නිල් පාට එළිය දැකලා නිමාලි හැමින් සැරේ ඇවිත් ඒ ලියුම අතට ගත්තා. ඒකේ ලියලා තිබුණේ මගේ නිමාලිට කියලා. නිමාලි වෙවුලන අත් දෙකෙන් ඒ ලියුම් කවර කැඩුවා. හැබැයි ඒක ඇතුලේ කොලයක් තිබුණේ නෑ. ඒ වෙනුවට ඒ කවරෙන් ආපු ලස්සන ආලෝකයක් එක්ක කසුන්ගේ උණුසුම් කටහඬ කෙලින්ම නිමාලිගේ හිත ඇතුළට ඇහෙන්න ගත්තා. මගේ රත්තරන් මම කවදාවත් තරහ වුණේ නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි. දැන් අඬන එක නවත්තන්න. මම සැනසීමෙන් ඉන්නවා. අවුරුදු ගාණක් නිමාලිගේ පපුව ඇතුලේ පත්තු වුණු ඒ මහා ලොකු ගිනිකන්ද ඒ වචන ටිකෙන් සම්පූර්ණයෙන්ම නිවිලා ගියා. නිමාලිගේ ඇස් වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණා. ඒ කවරේ පපුවට තද කරගෙන අවුරුදු 2කට පස්සේ මහා ලස්සනට hina වුණා. එළියට ඇවිත් බලද්දී පාරේ කවුරුත් හිටියේ නෑ. අර තැපල්කාරයා අඳුර මැදින් නොපෙනී ගිහින් තිබුණා. සමහර වෙලාවට මරණය කියන්නේ හැම දෙයකම අවසානය නෙමෙයි. අපි ඇත්තටම කෙනෙක්ට හදවතින්ම ආදරේ නම් ඒ ආදරේ මලවුන්ගේ ලෝකේ ඉඳන් උන මහා කළුවර මැදි කොහොම හරි අපිව හොයාගෙන එනවා. මොකද සැබෑ ආදරේ අරන් එන මලවුන්ගේ තැපල්කරුට කවදාවත් තමන්ගේ පාර වරදින්නේ නැහැ. ජීවිතය කියන්නේ හිතාගන්න බැරි තරම් කෙටි දෙයක්. අපි හැමෝම ජීවත් වෙන්නේ හෙට දවස ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන වුණාට කවදා හරි දවසක අපිටත් මේ හැමදේම අතහැරලා යන්න වෙනවා. මරණයට පුළුවන් මස්ලේ වලින් හැදුණු සිරුරක් මේ ලෝකෙන් අයින් කරන්න. හැබැයි හදවතින්ම ඇති වුණු ආදරයක්, මනුස්සකම පරද්දන්න මරණයටවත් බෑ.
හිතන්න අද ඔයාගේ ජීවිතයේ අන්තිම දවස වුණොත් ඔයාගේ ආදරණීයන්ට ආදරේ කියන්න. එහෙමත් නැත්නම් හිතේ තියෙන තරහක් අමතක කරලා සමා වෙන්න කියන්න ඔයාට පුළුවන් වෙයිද? ඒ නිසා පරක්කු වෙන්න කලින් අදම ඔයාගේ ආදරණීයන්ට ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. මේ කතාව ඔයාගේ හදවතටත් යම් කිසි දෙයක් එකතු කළා නම් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතයට යමක් එකතු කරන, හිතන්න යමක් ඉතුරු කරන තවත් අමුතු කතාවකින් ආයෙමත් හමු වෙමු.